ඇනායන විශ්ලේෂණය සහ කැටයන විශ්ලේෂණය අතර ඇනායන විශ්ලේෂණය ඉන්න පුළුවන් හොඳම මට්ටමේ ගාන. හොඳම මට්ටම කියන්නේ මම මේක මේ වෙලාවේ හිතලා දුන්න එකක්. තේරෙනවද? සාමාන්‍යයෙන් මීට වඩා ඩීටේල්ස් පේපර් එකේ පාස් මේ කියන්නේ L පේපර් එකේ එන්න පුළුවන්. මම ඩීටේල්ස් ගොඩක් අඩු කරලා ඔයාලගේ මතකයේ වැඩි කරන්න තමයි මේක කරලා තියෙන්නේ. ඒතර ඔයාලා මේක දෙතුන් පාරක් ඔයාලා මේ ප්‍රශ්නේ මේ සතිය ඇතුළේ බලන්න. ඇනායන විශ්ලේෂණය ආපහු ලියන ගමන් සතිය ඇතුළේ ස්පොට් කරලා බලන්න. පැහැදිලිද? හොඳයි. මුලින්ම ඔයාලා අල්ල ගන්න ඕන දැන් එකක් කුණු බිත්තර ගන්න. මෙතනින් ලියන්න. අවර්ණ කුණු බිත්තර ගන්න මේක මොකද්ද? H2S එන්න ඕන. ඊට පස්සේ කොළ පාට එන්න නම් බේරියම් 2+ එන්න ඕන. ළමයි මෙතන H2S එන්න නම් මෙතන කවුරු ඉන්න ඕනද? බේරියම් සල්ෆයිඩ් ඉන්න ඕන. පැහැදිලිද? ඒ වගේම වැටෙන්න ඕන මොකද්ද? අම්ලයක් නේ. මෙතන ඇනායනයක් ඇති මොකක්ද දන්නේ? එක්ක HCl එන්න පුළුවන්, H2SO4 එන්න බෑ. මෙහෙමයි. H2SO4 එන්න නම් බෑ. මොකද බේරියම් එක්ක H2SO4 ගියොත් එන්නේ බේරියම් සල්ෆේට් නේ. එහෙම වුණොත් මෙතන ඉන්නේ අවක්ෂේපයක් නේ. එහෙනම් මෙතන H2SO4 වෙන්න බෑ. හැබැයි මෙන්න මෙතනින් ඒක අහුවෙනවා මේ. ඉදිකටු හැඩති සුදු අවක්ෂේප වෙන්න නම් මේ සුදු කෙනා කවුරු වෙන්න ඕනද? ලෙඩ් ක්ලෝරයිඩ් වෙන්න ඕන. මෙන්න මෙතනින් හම්බ වෙනවා ළමයි මේ H2S එක කළු වෙන්න නම් ලෙඩුත් ඉන්නවා මේ. මේ කවුරු වෙන්න ඕනද? ලෙඩ් සල්ෆයිඩ් වෙන්න ඕන. මොනවද අල්ලගන්න. පැහැදිලිද? ලෙඩ් අයනයත් එක්ක H2S මොනවද වෙනවද? ලෙඩ් සල්ෆයිඩ් දැන්. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ දැන් ලෙඩ් ක්ලෝරයිඩ් දෙන්න අනිවාර්යෙන් පුතේ මේක ඇතුලේ කවුරු ඉන්න ඕනද? Cl- ඉන්න. එහෙනම් මෙයා කවුරු වෙන්න ඕනද? HCl. එහෙනම් මෙයා HCl වෙනවා. දැන් මෙතන ලෙඩ් අයනේ කාත් එක්කද ඉන්නේ ඊළඟ එක. මෙන්න මෙතෙන් දෙන්න මේ D කියන එක. රත් කරද්දි රතු දුඹුරු වෙනවා කියවම S ගුණුව මතක් කරගන්න. රතු දුඹුරු වායුව S ගුණුවේදී රත් කරද්දි රතු දුඹුරු වායුව මොන ඇනායනෙන්ද? NO3-. එහෙනම් මේක ලෙඩ් නයිට්‍රේට් වෙනවා. ලෙඩ් නයිට්‍රේට්. එතකොට මේ වායුව මොකද්ද? NO2. පැහැදිලිනේ? හොඳයි. එහෙනම් මෙතන ඉඳලා තියෙන D කියන්නේ කවුද ළමයි? ලෙඩ් නයිට්‍රේට්. ලෙඩ් නයිට්‍රේට්. පැහැදිලිනේ? හොඳයි. ඊළඟට දැන් වැඩි අහුවෙනවා මේ බේරියම් සල්ෆයිඩ් එක HCl බේරියම් ක්ලෝරයිඩ් වෙනවා. පුතේ HCl කියන්නේ අම්ලයක්. අම්ලයක් එක්ක දිය වෙන්නේ නැති වෙන්න නම් බේරියම් මොකක් වෙන්න ඕනද? සල්ෆේට් වෙන්න ඕන. බේරියම් සල්ෆේට් වෙන්න මෙතන සල්ෆේට් ඉන්න ඕන. ඔයගොල්ලෝ H2SO4 ගියොත් ලකුණු දෙන්න පුළුවන්. හරි? හොඳයි මම මෙහෙම කරන්න. මෙන්න මෙතන මම මෙහෙම දාගන්න. කාලයත් සමග කළු වෙනවා. ධන H කියලා ලියන්න. H ගෑස් එකක්. මෙතනත් H කියලා ලියන්න. එතකොට අනිවාර්යෙන් ඔයාලට සල්ෆියුරික් ලියන්න වෙනවා. සල්ෆියුරික්. හරි? ඊට පස්සේ මේක පුතේ H2S D එක ආයෙත් ඉතින් අරගමයි D එක ලෙඩ් සල්ෆයිඩ් එක මම වෙනමත් ලියලා තියෙනවා. ඒක තේරුමක් නැහැ. මෙතනත් ලියලා තියෙනවා. ඒක තේරුමක් නැහැ මේක. මේක මෙතනට තේරුමක් නැහැ. මේක ලියලා තියෙනවනේ මෙතන. ඊට පස්සේ දම්පාට ද්‍රාවණයේ අවර්ණ මේ ආවිලතාවය නම් සල්ෆර්නේ. දම් වෙන්නේ කවුද? KMnO4. අවර්ණ වෙන්නේ කවුද? Mn2+. මේමයි. දැන් මම පොඩි දෙයක් මේකට ඇඩ් කරන්න. ඔයාලා දැන් ප්‍රශ්නයක් කරනවා මේක KMnO4 කියන්නේ කොහොමද කියලා. මම මෙතන තව එකක් දාන්නම්. පහන් සිළු පරීක්ෂාවේ ලයිලැක් කරනවා. ඒකත් ලියා ගන්න. පහන් සිළු පරීක්ෂාවේ ලයිලැක් කරනවා. ඒතොර KMnO4. පැහැදිලිද? මොකද K+ තිබ්බොත් තමයි පහන් සිළු පරීක්ෂාවේ ලයිලැක් හම්බෙන්නේ. හොඳයි මේක කරන්න පුළුවන් කියන්නේ නම් I think සුපිරි තමා මේ ප්‍රශ්නෙම ඔබලා දෙතුන් පාරක් ලියලා කරපන්. හරි? මම මේ වගේ ප්‍රශ්නයක් හැමදාම ඔයාලට දෙන්න නැනකට යන විශ්ලේෂණේ. ඒකට ඔයාලට පුළුවන් මේක මතක තබා ගැනීම දිගටම පවත්වාගෙන යන්න. තේරෙනවද? ඒක මගේ බාරේ මම නිකන් මේ P ගුණව S ගුණව D ගුණව මව ගන්නගෙන එහෙම යන මං අර සුපුරුදු රිද්මට යන ගුරුවරයෙක් නෙමෙයි. මම කොහොම හරි ඔයාලව ගොඩ දාන මට්ටමේ ඉඳන් කරන වැඩක්. මේ හොඳම ඇනායන විශ්ලේෂණේ හොඳම ගානක්. මේ ඇනායන කැටයන විශ්ලේෂණේ හොඳටම පුළුවන් කෙනෙක්ට මේක කරන්න පුළුවන්. තමන් හොඳටම පුළුවන් කියලා දැනන් ඉන්නවා නම් තමන් හොඳටම කරන්න පුළුවන් කියලා දැනන් ඉන්න කෙනෙක්ට මේක ලේසියෙන් කරන්න පුළුවන්. හරි. ඕකේ. ඔච්චරයි. මේකට එමු. මේක කොහෙන්ද අල්ලගන්නේ? මෙන්න මේක. කාලයත් සමග කළු වෙනවා නම් සුදු කෙනා කවුරු වෙන්න ඕනද? අන්න එතනින් තමයි අල්ලගන්නේ. Ag2S හැදෙනවා. ඒ වගේ මෙතන එන්න ඕන සල්ෆියුරික්. මෙතන එනවා මොකද්ද? Ag2S2O. හරි එහෙනම් මේවා ඇතුලේ ඉන්න ඕන ඒවා. හරි. අපි ඊට පස්සේ මෙන්න මෙතන බලමු මේ. පහන් සිළු පරීක්ෂාවේ කහ එන්න නම් කවුරු වෙන්න ඕන ළමයි?
Na+ විතරක් ලියමු anion තාම දන්නේ නැහැ. මෙතෙන් දෙමු. පුරේ මේ E කියන්නේ එහා පැත්තේ E කියන්නේ කවුද? ආපුවාම මෙන්න මෙහෙම. මෙන්න මේ K කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙ තිබ්බේ. මේ K කියන්නේ මොකද්ද? K කියන්නේ ආවිලතාවය. ආවිලතාවය වෙන්නේ මොනවාගෙන්ද? සල්ෆර් වලින්. එහෙනම් අපි දැන් මෙතන එකක් තියාගෙන ඉමු. හරිද? එහෙනම් මෙතන ඉන්නවා සල්ෆර්. සල්ෆර්ත් එක්ක මෙහෙම අවර්ණ කටුක ගන්ධක වායුවක් වෙනවා නම් කවුද ළමයි? SO2. එහෙනම් මෙතන E කියන්නේ එහෙනම් මොනවද? සෝඩියම් තයෝසල්ෆේට් වෙන්න ඕන. එහෙනම් අතන එන්නේ Cl එක NaCl. NaCl. පැහැදිලි පුරේ මේවට කියනවා අකාබනික රසායනයේ පරිවර්තන කියලා. කාබනික රසායනයේ පරිවර්තන දිනවා මේ අකාබනික රසායනයේ පරිවර්තන. පැහැදිලිද? එක එක කිව්වා එක එක බවට පත් කරන එක. හොඳයි. ඊට පස්සේ සෝඩියම් තයෝසල්ෆේට් වල D කියන්නේ කවුද ළමයි? යහපැ තිබ්බා. D. lead night. lead තයෝසල්ෆේට් එනවා. lead තයෝසල්ෆේට් රත් කරපුවාම මොනවා වෙනවද? lead සල්ෆයිඩ් සහ සල්ෆියුරික් ඇසිඩ්. හොඳයි. ඊට පස්සේ P සහ Q. OP. P කියන්නේ NaCl. Q කියන්නේ මොකද්ද? Q අඳුර ගන්නවා. මේ බලන්න ළමයි. Ag2S2O3 එන්න නම් තයෝසල්ෆේට් ඉන්නවා නම් කවුද මෙතෙන් දෙන්න ඕන? සිල්ල ධනායනේ ඉන්න ඕන. කවුද අනායනේ කියන එක පස්සේ බලමු ඈ. අනායනේ කවුද කියලා දන්නේ නැහැ. හරි. මම මෙතන සිල්ල අයනේ එන්න. පුරේ. මේ බලන්න. මෙන්න මේක මතකද? පළවෙනියටම කරේ. සුදු පාට අවක්ෂේපයක් ඇවිල්ලා තනුක ඇමෝනියා වල දිය වෙනවා නම් සුදු පළවෙනියටම කරපු එක. ඔගේ ටියුට් එකේ පළවෙනි මේක. මොකද්ද? AgCl. එහෙනම් මේක AgCl. තනුක ඇමෝනියා වල දිය වෙනවා නම් ඒක මොකද්ද? AgNH3 2 Cl-. පැහැදිලිනේ? ඕකේ. ඊට පස්සේ මෙන්න මේ මොකද්ද මේ? මේ සුදුදු මාර්ය. E කියන්නේ මොකද්ද? E එහා පැත්තේ හොයාගත්තා. E කියන්නේ මොකද්ද? E එහා පැත්තේ තිබ්බ බලන්න මොකද්ද? HCl. උත්තර දෙන්න. HCl. පුරේ HCl එක්ක සුදුදු මාර්යක් කියන වායුව කවුද? HCl එක්ක සුදුදු මාර්ය කිව්ව ගමන් අහුවෙන්න ඕනද? ඇමෝනියා. ඇමෝනියා සුදුදු මාර්ය කියන්නේ මොකද්ද? NH4Cl. ඔන්න ඔය විදිහට. පැහැදිලිද? ඕකේ. ඇමෝනියා එන්න මේ මොකද්ද? මේ ඇලුමිනියම් NaOH කියන්නේ මොන මිශ්‍රණයද? අර ලස්සන වචනයක් කියුවා. දේවදාර මිශ්‍රණය. දේවදාර මිශ්‍රණය ආයනේ තිබ්බොත් NO3 මයිනස්. එහෙනම් මෙතන ඉඳලා තියෙන්නේ සිල්ව අයනයත් එක්ක මොකද්ද? සිල්ව නයිට්‍රේට් කියන එක. සිල්ව නයිට්‍රේට් පරීක්ෂා. පැහැදිලිද? ඕකේ. ඒතකොට මෙතන එනවා සිල්ව නයිට්‍රේට් NaCl සෝඩියම් නයිට්‍රේට් වෙනවා. AgCl සුදු ආක්ෂේපයේ තනුක ඇමෝනියා වල තියෙනවා. පැහැදිලිද? ඔය විදිහ තමයි. ආය සුපිරි මට්ටමේ ප්‍රශ්නයක් මේක. මේ වගේ එකක් ඉතින් තාම ඇවිත් නෑ. ආවොත් ඉතින් හොඳයි. හරි. හොඳයි. දාගන්න. මේවා දෙතුන් පාරක් හරි. අවුලක් තියනවද? හරි. තමයි වෙනම ABCD නම් කී වෙනකන් තියනවද? Y වෙනකන් තියනවා Z නෑ. Z ආවනම් තව වෙන්නේ. Z